එන්නකෝ අද අපි කොහෙද ගියේ කියලා බලන්න. කන්ද කපා සඳපාන විලාසේ ආලනුර පෑන් ඔබ පිටකම් යන්නේ නාන තොටේදී නැවිලු කරන්නේ පොඩු නුඹේ අතන මට හිමි වන්නේ අදිවට පෙරපින් මංගෙන විදින් උඹලට හොඳ කලකෙවී අදිවට පෙරපින් මංගෙන විදින් උඹලට හොඳ කලකෙවී මුළුවත්තම දන් තියන්නේ. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක දන් කඩන්න යන්න. අපි ඉස්සරහට ගිහින් බලමු. අපි අද දන් ගොඩාක් කඩාගෙන යනවා. ඇත්තටම අපේ ගෙවල් ළඟ ඉඳන් මෙතනට ගොඩාක් දුරයි. කිලෝමීටර් කීයක් විතර අපි ආවද? දන් කඩන්න ගෙනාවු බෑග් එක. ඕනේ මන්දා. අපි පොඩි කාලේ නම් දන් කැලෑවල් වල පැනලා දන් කඩනවා. එතකොට මේ හොරු කුරුම්බ කඩනවා. අපි කෙල්ලෝ වෙලත්. හැබැයි මේ දැන් ඉන්න පොඩි ළමයි නම් ඒ කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ ළමයි ෆෝන් වලම තමයි ඉන්නේ. ඇත්තටම ඒව නම් දෙමාපියන්ගේ වැරදි. මොකද ළමයි සමාජයට යොමු කරන්නේ නැතුව නම් හදලා වැඩක් නැහැ. ඒ ළමයින්ට ඉතින් අත්දැකීම් කියලා කවදා හරි ජීවිතේ එකතු වෙන්නේ මේ වගේ දේවල් තමයි. කවදා හරි ඉතින් ළමයින්ට කතා කරන්න දෙයක් නැහැ. මොකද දැන් ළමයි ඉන්නේ ෆෝන් වලමනේ. අපේ කාලේ නම් අපි හොඳට ඇත්තටම ළමා කාලේ ගත කරලා තිනවා. මට ඒක ගැන මාර සතුටුයි දැන් ඉන්න ළමයි දැක්කට පස්සේ. කන්ද කපා සඳපාන විලාසේ ආලනුර පෑන් ඔබ පිටකම් යන්නේ නාන තොටේදී නැවිලු කරන්නේ පොඩු නුඹේ අතන මට හිමි වන්නේ අදිවට පෙරපින් මංගෙන විදින් උඹලට හොඳ කලකෙවී අදිවට පෙරපින් මංගෙන විදින් උඹලට හොඳ කලකෙවී මේව තමයි ලංකාවේ හැදෙන නියම බ්ලූබෙරි. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් බයි බයි. සුන්දර ගම්මානක මැදේ